අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 2026 වසරේ ශ්‍රී ලංකාවේ බලවත්ම සහ විශාලතම සමාගම් 15 මොනවද කියලා. මේ සමාගම් බිලියන ගණන් වත්කම් කළමනාකරණය කරන ගමන් දහස් ගණනින් වූ ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථාද ලබා දෙමින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනවා. අංක 15 CIC Holdings. CIC කියන්නේ කෘෂිකර්මය, සෞඛ්‍ය හා පාරිභෝගික භාණ්ඩවල ප්‍රබල සන්නාමයක්. ඒ වගේම වසර ගණනාවක් ගොවි ජනතාවට විශ්වාසදායක සේවාවක් ලබා දී තිබෙන සමාගමක්. අංක 14 Sunshine Holdings. ඖෂධ, කෘෂිකර්මය හා පාරිභෝගික භාණ්ඩ සේවා අතර මෙම නාමය ඉතාම ප්‍රසිද්ධයි. අංක 13 Aitken Spence. වසර 150කට ආසන්න ඉතිහාසයක් තියෙන මෙම ව්‍යාපාර නාමය හෝටල්, වරාය සේවා, ලොජිස්ටික්ස්, බලශක්තිය, මුද්‍රණ සේවා ඇතුළු ක්ෂේත්‍ර රාශියක ක්‍රියාත්මක වෙනවා. අංක 12 හේමාස් හෝල්ඩිංස්. සෞඛ්‍ය හා සංචාරක සේවාවන්, ඒ වගේම FMCG නිෂ්පාදන හා ලදරු නිෂ්පාදන වලත් මෙම සන්නාමය ඉතාම ප්‍රසිද්ධයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙළඳ නාම රසක් හේමාස් සතුයි. ශ්‍රී ලංකාවේ පැරණිතම ඇඟලුම් අපනයන සමාගම් වලින් එකක්. නයික්, කැල්වින් ක්ලේන් වැනි ජාත්‍යන්තර සන්නාම සඳහා මෙහිදී ඇඳුම් නිෂ්පාදනය සිදු කරනවා. අංක 10 Access Engineering. ශ්‍රී ලංකාවේ විශාලතම ඉදිකිරීම් සමාගම් අතරින් එකක්. මාර්ග, පාලම්, ගොඩනැගිලි සහ ජල ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති රාශියකට මෙම සමාගම දායකත්වය සපයනවා. අංක 9 බ්‍රැන්ඩික්ස් ලංකා. බ්‍රැන්ඩික්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් නිෂ්පාදන සමාගම් වලින් එකක්. වික්ටෝරියා සීක්‍රට්, ගැප් වැනි ජාත්‍යන්තර සන්නාම සඳහා නිෂ්පාදන සිදු කරන අතර තිරසාර නිෂ්පාදනයට ප්‍රමුඛත්වය ලබා දෙන සමාගමක්. අංක 8 MS Holdings.
ලෝකයේ ප්‍රධාන ඇඟලුම් සහ තාක්ෂණික රෙදිපිලි නිෂ්පාදකයෙක්. අංක 7 කාගීල්ස් සිලෝන්. කාගීල්ස් ෆූඩ් සිටි සුපිරි වෙළඳසැල් ජාලය හරහා රටපුරා සේවා සපයන මෙම සමාගම ආහාර නිෂ්පාදනය, කෘෂිකර්මය, අවන්හල් ඒ වගේම බැංකු සේවා වැනි අංශවලත් ක්‍රියාත්මක වෙනවා. අංක 6 මෙල්ස්ටකෝප් PLC. මෙය විවිධ ක්ෂේත්‍රවල ආයෝජන සිදු කරන විශාල සමූහ සමාගමක්. බීම නිෂ්පාදනය, වතු වගාවන්, හෝටල් කර්මාන්තය ඒ වගේම මූල්‍ය ආයෝජන ඇතුළු අංශ රාශියක මෙම සමාගම ක්‍රියාත්මකයි. අංක 5 සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස්. සෞඛ්‍ය සේවා, රක්ෂණ සමාගම්, මෝටර් රථ කර්මාන්තය ඒ වගේම සිල්ලර වෙළඳාම, මූල්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර රාශියක මෙම සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් ක්‍රියාත්මකයි. ආසිරි හොස්පිටල්ස්, සොෆ්ට්ලොජික් ලයිෆ් වැනි ප්‍රසිද්ධ සන්නාමද මෙම සමූහයට අයත්. අංක 4 ඩයලොග් ඇක්සියාටා. ඩයලොග් ඇක්සියාටා කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි සංදේශ සහ ඩිජිටල් සේවා සමාගම. ජංගම දුරකථන, අන්තර්ජාල පහසුකම්, ඒ වගේම ඩයලොග් TV, ක්ලවුඩ් සර්විසස් හරහා මිලියන ගණනක් වූ පාරිභෝගිකයන්ට ඩයලොග් ඇක්සියාටා විසින් සේවය සපයනවා. අංක 3 හේලීස්. හේලීස් යනු වසර 145කට අධික ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ දැවැන්තම සමාගම් වලින් එකක්. නිෂ්පාදන, අපනයන, ප්‍රවාහන, බලශක්තිය, ඒ වගේම කෘෂිකර්මය සහ පාරිභෝගික නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර රාශියක් මෙම සමාගමෙන් ආවරණය වෙනවා. අංක 2 LOLC හෝල්ඩින්ග්ස්. LOLC කියන්නේ ලංකාවේ වගේම ජාත්‍යන්තරයටත් ව්‍යාප්ත වූ සමූහ සමාගම් වලින් එකක්. මූල්‍ය හා බැංකුකරණය, ඒ වගේම කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය වගේ අංශවලින් මෙම සමාගම තමන්ගේ ජාලය ව්‍යාප්ත කර තිබෙනවා. ඒ වගේම අයිපේ, සිංග, පැලණි වැලි ප්ලාන්ටේෂන් වැනි සමාගම් අයත් වන්නේ මෙම LOLC ව්‍යාපාරයටයි. අංක 1 ජෝන් පීල්ස් හෝල්ඩින්ග්ස් JKH.
මෙය ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ සමාගම් වලින් එකක්. මෙය වරාය, ලොජිස්ටික්ස්, ඒ වගේම දේපළ සංවර්ධනය, සංචාරක කර්මාන්තය වැනි අංශ රාශියක ව්‍යාප්ත වී තිබෙනවා. වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතාම විශාල වූ දායකත්වයක් ලබා දෙන සමාගමක් ලෙස මෙම ජෝන් කීල් සමූහ ව්‍යාපාරය හැඳින්වීමට පුළුවන්. ඉතින් ඔබගේ මතයට අනුව ශ්‍රී ලංකාවේ අංක 1 සමාගම මොකක්ද? ඔබගේ මතය යටින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ බලන්න දිගටම අපිත් එක්ක රැඳී ඉන්න.